අපේ කාර්යාලේ දැන් මේ උත්සවයේ සූදානම් කරන්න ඉන්න පිරිසට දැන් මේ උත්සවයේ සූදානම් කරන්න ඉන්න පිරිසට දැන් දෙලා තියෙන්නේ අර දුරකථනයේ තොරතුරු කියන්නේ නැතුව අදිනවා පොත ඉල්ලලා. ඒතර හෙට නම් අපි මේ පොත රුපියල් 1500ක් මේක ඇතුලේ තියෙනවා ඡායාරූප තොගයක් මේ පාස්කු ප්‍රහාරයට අදාළව වර්ණව දැම්මනම් තමයි ලස්සන. වර්ණව දැම්මනම් තමයි ලස්සන. වර්ණව දැම්මනම් තමයි ලස්සන. හැබැයි මොනොත් මේ පොත රුපියල් 2000ක් වෙනවා. ඒ නිසා මම මේක 1500ට කරේ හෙට එන කට්ටියට 1200ට ගන්න පුළුවන්. බයියෝ මේ බලනවා නම් හරිද? ඉස්සෙල්ලාම කියන්නේ පුටුවක් කරන් වාඩි වෙලා. හරිද? ආයෙත් ඉන්න බැරි නම් යන්න. ඔය ළඟ තියෙන කණුවක් හරි පොඩ්ඩක් හයියෙන් අල්ලලා ගන්න. ඕකේ. මොකද මේ විස්තරය කියලා ඉවරනම් පස්සේ සමහරට ඔය බයියෝ කලන්ත දාලා වැටෙන්න පුළුවන්. දැන් බලන්න දැන් ඔය නාමල් බේබි සීන කුමාරයා අර නඩු 13ක් තියෙන එක. No God please no no පොර පාර්ලිමේන්තුවේ 2017 ඉඳන්නේ නේද? ශරි. ඒතකොට පුතේ පාර්ලිමේන්තුවේ පඩිය ඇවිල්ලා සාමාන්‍යයෙන් 54000යි. හරිද? වැඩේ පත්තු වෙලා. ඔය අනම්මනම් වාහන දීමනා, පෙට්‍රල් දීමනා, මෙඩිකල් දීමනා ඉවත් එක්ක ලක්ෂ 3මාරක් 4ක් ලඟ වෙන්න එනවා. Oh my god. Wow. ඉතින් ඔය රුපියල් 54000න් උඹලගේ ඒ නාමල් බේබි ඇහුන්නේ. Yeah boy. පොර උපයාගෙන තියෙන වත්තන් ටික පොඩ්ඩක් අපි කතා කරමුකෝ. why are you running 54000න් නාමල් ගහලා තියෙන ගේම. හරිද? ඕනේ නම් පටන් ගන්න හොඳේ. ඔන්න මාසික වටුප 54000යි. හරිද? හැබැයි පොර 2017 ඉඳලා 2021 වෙනකම් මිනිස්සුන්ට ණයට දීලා තියෙනවා රුපියල් මිලියන 63ක්. හරිද? අපි නෙමෙයි මේ කියන්නේ මේ ළම නාමල් බාර දීපු වත්තම් ප්‍රකාශ. හොඳේ? නාමල් කියලා තියෙන්නේ මේ. එතකොට 54000ක් 2017 ඉඳන් 54000 ගානේ පඩිය ගත්ත මිනිස්සයා සතෙන් සතේ රුපියල් එකතු කරලා 2017 ඉඳන් 2023 වෙනකම් රුපියල් මිලියන 63ක් ණයට දීලා තියෙනවා. තාම ඉවර නැහැ. ඊට පස්සේ ඔය ගවර්ස් කෝපරේටිව් කියලා කම්පැනියක් තියෙනවා. ඔය කම්පැනි හරි ප්‍රසිද්ධයි මේ CID එකේ හරි ප්‍රසිද්ධයි. මේ එන්න කියලා තිබ්බ ළඟදී. ඉතින් ඔය කම්පැනි එකේ නාමල් ආයෝජනය කරලා තියෙනවා රුපියල් මිලියන 38ක්. oh bhai maro mujhe maro මේ ඔක්කොම මේ අර 54000 2010 ඉඳලා ගත්ත රුපියල් 54000න් පඩියෙන් සතෙන් සතේ එකතු කරලා හදපු සල්ලි තමයි මේ. හරිද? මෙයා කුණු ලෝභේ. එතකොට මේක දැන් මේ වත්කම් ප්‍රකාශ නාමල් බාර දෙන දවස් තින්නේ. අන්නේ බාර දෙන දවසේ වෙද්දී නාමල් ගතේ කෑෂ් විදියට තිබිලා තියෙනවා තවත් රුපියල් මිලියන 31ක්. හරිද? Yeah boy. එන බලගේ නාමල්ගේ පොකට් මනි තිබිලා තියෙනවා බව රුපියල් මිලියන 31ක්. හරිද? Nice. තවත් ඉවර නෑ. okay ඒක නාමල් ගාව තියලා තියෙන මේ ස්වර්ණාභරණ කියන්නේ ස්වර්ණාභරණ ජෝරිස් තිබිලා තියෙනවා ලක්ෂ 85ක වටින ස්වර්ණාභරණ. හරිද? ඊට පස්සේ ලක්ෂ 142ක් වටින මැණික් ගල් නොකපපු මැණික් ගල්. A few moments later. සමහර දේශීය ආච්චිට ආච්චි කෙනෙක් කවුද ඇත්තටම? ඒ පුංචි ආච්චිගේ අම්මගේ මල්ලිගේ අම්මගේ ආච්චිගේ අම්මගේ සහෝදරි. අපේ ආච්චිගේ අම්මගේ සහෝදරි. අම්මගේ පුංචි අම්මා. ඒක ඔබේ අම්මගේ පුංචි. මුස්ලිම් මිනිස්සු විසික් කරලා දීපු මැණික් ගල් වලින් කීපයක් නාමල්ට දෙන්න දුන්නේ නැති ඉතින් අපි එහෙමත් කියමුකෝ නේද? වෙන මොනවා කියන්නද? එතකොට ලක්ෂ 85ක රත්තරන්ගේ ස්වර්ණාභරණයි ලක්ෂ 142ක නොකපපු මැණික් ගල් තිබිලා තියෙනවා. මෙයාගේ වාහන දෙකක් තියෙනවා. හරිද? ලෑන්ඩ් ක්‍රූසර් එකකුයි ඩේව් වර්ගයේ මෝටර රථයකුයි. හරිද? ඊට පස්සේ මව්පියන්ගෙන් ලැබුණු මිරිහාන ඉඩමක්. ඒ කියන්නේ මහින්ද මාත්‍යයි ශ්‍රීලංක රාජපක්ෂයි මේ විදිහට අමාරුවෙන් සල්ලි එකතු කරලා මිරිහාන පැත්තේ මේ කොළඹ මිරිහානෙන් ඉඩමක් අරගෙන අන්න ඒක නාමල්ට ටැග් දීලා තිනවා. නාමල් ඔය තිස්ස මහරාමේ තව කොහොද පැත්තකයි නාමල් අරගෙන තියෙනවා ඉඩම් දෙකක් එයාගේ සල්ලි වලට. ඒ කියන්නේ 54000 ගානේ 2017 ඉඳලා 54000 ගානේ හම්බෙච්ච ඒ පඩියෙන් ඉතුරු කරලා කුණු ලෝභ මිනිස්සේ. මං කියන්නේ අර මේ සුගීසර බණ්ඩාර
උඹාර ගියානේ මේ ලාල්කාන්තගේ ගෙදරට මේ හොයාගෙන මේ ලාල්කාන්ත දිනුන විදිහ හොයාගන්න තවර බයෝ සෙට් එකක් උත්තරගෙන මම නම් කියන්නේ උඹ යන්න ඕනේ වැරදි ගෙදරට උඹ ගිහින් තියෙන්නේ උඹ යන්න ඕනේ මැද මූණ වලවුට ගිහලා මෙන්න මේ නාමල් හම්බෙලා හපන් යකෝ කොහොමද මෙච්චර මේ අවුරුදු 38ක තරුණයා 54000ක් ගානේ පඩිය ගත්ත 2010 තියෙන 54000 ගානේ පඩිය ගත්ත අවුරුදු 38ක තරුණයා කොහොමද මෙච්චර වත්කම් තෝක එකතු කරලා තියෙන්නේ ගන්න උගෙන් අහපන් Get some help. ඈ ඒතර මේ හිරු ඔයාලට මේව පේන්නේ නැද්ද සියල්ලට ඉහිලෙන්නේ ඉන්නේ ඈ මේ මොකද්ද හොඳම ප්‍රවෘත්ති වාර්තා කරන්නේ හොඳ මගුලට නගුල තෑගි ගන්න නේද මේවා ගැන ප්‍රශ්න කරන්නේ මේව නැහන්න ඕනේ පණ 40000ක් කියලා කියන්නේ බං සාමාන්‍ය ලංකාවේ මන්දන් තරමට කොත්තු බාස් කෙනෙක්ටත් ඊට වඩා පඩියක් ගන්න පුළුවන්. හැබැයි කොත්තු බාස් ගාව මෙච්චර වත්කම් නැහැනේ. ඒ කියන්නේ මෙතන තියෙන්නේ මේ මුදල් කළමනාකරණය බව දන්නේ නැහැ. අන්නේ මුදල් කළමනාකරණය නාමල්ගෙන් අහගනින්න. ලොකු සැලැස්මක් තියෙනවා. අම්මගේ රෙද්ද අනේ ඵලයන් බයන්න බලේ ගැනීමට නා. Here I come. Oh, here I come. බලේ ගැනීමට නා. අනේ ප්ලීස් එපා. බලේ ගැනීමට නා. පොරට මේ යන කාලකන් යවලම් බල්ලා මතක තියාගන්න තව වෙසක් පෝයක් යන්න කලින් ජනතාව ගිහිල්ලා ලාල්කාන්තල වගේම බිමල් රත්නායකලගේ හඳුන් හෙත්තිලා ගෙවල් වලට හූ කියලා උට පෙරසිටමෝල්ද බං? ඔවුන් මේ රටිනුත් පන්නල් දානවා කියන එක මතක තියාගන්න. එදාට මේ මාධ්‍ය නාලිකාවට ඔක ආවරණය කරන්නවත් අවස්ථාවක් ලැබෙන එකක් නැහැ. මොකද මිනිස්සු ඒ තරම් කුපිත වෙලා ඉන්නේ. මේ ඉදල ඔස්සලා ගහනම් මැරලා වැටෙන්න කියලා